ඔය ඕක පේන් එක වාත රෝගයක් කියන්නේ මොකද පේන් එක ඕකට මේ පේන් කිලර් එකක් ගත්තාම හරි වේදනානාශකයක් ගත්තාම හරි කියලා. මේක හරිද? අනිවාර්යෙන්ම වැරදි. වෛද්‍යවරයෙක් වුණත් අසනීපයක් වුණත් තවත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. ඒතර රෝගියෙකුට නම් කොහෙත්ම බෑ ඒක වෙනස් කරන්න. මොකද වෛද්‍යවරයෙකුටත් බැරි නම් රෝගියෙකුට කොහෙත්ම බෑ Tamanටම ප්‍රතිකාර කරගන්න. ඊළඟට දැන් මේ ෂණික ප්‍රතිකාර ගන්න එක. ඒක බටහිර වෛද්‍ය ක්‍රමය තුල හොමියෝපති, සිද්ධ, යුනානි, ආයුර්වේද හැම එකේම తాවකාලික ප්‍රතිකාර තියෙනවා. ආයුර්වේදයේ අද්භේද කියන්නේ ඒක. ෂණික ප්‍රතිකාර ගන්න එක ඒ වෙලාවට රෝගී යටපත් කරගන්න එක. එහෙම නැත්නම් වේදනානාශකයෙන් රෝගී යටපත් කරගන්න එක වේදනාව සමනය කරගන්න හොඳයි. අද්භේද ඒ වෙලාවට සමනය කරගන්න හොඳයි. නමුත් මේක දීර්ඝකාලීන කිරීම තමන්ගේ හිතුමනාපයට කිරීම කොහෙත්ම සුදුසු නැහැ. උදාහරණයක් විදිහට හිතමු වාත රක්තය නිසා ඇතිවෙන වේදනාව. ආම වාතය නිසා ඇතිවෙන වේදනාව. දෙකේදිම වේදනාව. සමහර ලාට ධනිස් සංදියේ ඒ වේදනාව තියෙන්න පුළුවන්. නමුත් වාත රක්තයේදී ඇතිවෙන වේදනාවට ප්‍රතිකාර කරන්නේ වෙනත් ආකාරයකට. මොකද වාත රක්තයේදී යුරික් ඇසිඩ් වල සංචය වැඩි. ඒතර ඒකට ප්‍රතිකාර කරන්නේ වෙන ක්‍රමයකට. ආම වාතයේ ඇතිවෙන වේදනාව වෙවිලා ආමයේ මූලික වෙලා ඇති වෙන්නේ. ඒතර ඒකට ප්‍රතිකාර කරන්නේ වෙනත් ආකාරයකට. ඒතර මේකට වෛද්‍යවරයෙක් සිටිය යුතුමයි. Tamanට ඒකට ප්‍රතිකාර කරගන්න බෑ. පොදු ප්‍රතිකාර භාවිතා කරන්න බෑ. ඉතින් එවැනි දේ හින්දා රෝගීන් බරපතල ලෙස පීඩා විඳිනවා. අන්න ඕන් දැනුවත් කිරීම අපිට ඉතාම වැදගත් කාරණයක්. ඔව් මොකද මේ පේන් එක හැමදාම තියෙන වේදනාව හැමදාම තියෙනවා. ඒකට తాවකාලිකව හැමදාම වේදනානාශක ගන්න ගත්තම ඒක වෙනත් රෝගයකට මුල පුරනවා. සහ ඒ වේදනාවට හේතු වෙච්ච රෝග නිදානයේ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. කියන්නේ වේදනානාශකයකින් කරන්නේ නැහැනේ රෝග නිදානය සුවපත් කරන එක. එයා කරන්නේ తాවකාලික වේදනාව පාලනය කිරීම පමණයි. හැබැයි රෝගේ ශරීරාභ්‍යන්තරේ වර්ධනය වෙනවා. සහ ඒක වෙනත් ආකාරයකට පීඩාගෙන දෙන්න පුළුවන්. දැන් ඇත්තටම ආම වාතයකින් රෝගයට පේන් කිලර්ස් ගත්තොත් එහෙම වෙන්නේ එන්න දණහිය වේදනාව වැඩි වෙනවා, ඉදිමීම වැඩි වෙනවා, මුළු ශරීරය පුරා මේක පැතිරලා අනිත් සංදිත් ඉදිමෙන්න පටන් ගන්නවා. නමුත් මේකේ මූලික දෙයට ප්‍රතිකාර කරනකොට එච්චර දුරට ව්‍යාප්ත වෙන්නේ නැහැ මේක.